හිතා ගන්න බැරුණා කවුද මේ ගහන්නේ කියලා. උන් දන්නවා කමාන්ඩර්ස්ලා බැස්ලා බෑලා ගැහුවොත් අනිවාර්යෙන් ඒ ෆයර් එකත් යන් දන්නවා කමාන්ඩර් එකාගෙන් නම් ගහනවා. එකා දෙන්නගේ බඩි පියාරකින් අපි ගහනවා 40 50ක. ඒ වගේ විශේෂ බලක සොල්දාදු හදාගන්න. තසෙවිදි මටත් මේකට දායක වෙලා මේ වැඩේ කරන්න හම්බුනේ ඒ දේශපාලන නායකත්වය නිසා තමයි. අතිගරු ජනාධිපතිතුමාගේ මල්ලි ආරක්ෂක ලේකම් ඒ බුකුවේ නොහිටියානම් ඊට කලින් ඒ බුකුවේ හිටපු යම් අයගේ ඒ තනතුර දරපු ආකාරය අපි ලොකු ෆයර් වලට අපේ CEO දාන්නේ නැහැ. ඒකට SF ලා ඉන්නවා. SF එකේ සාමාන්‍ය ෆයර් එකක් කියන්නේ විවිධ කූඹියක්වත් ඉතුරු වෙන්නේ නැහැ ඉතින්. ඒතර ඒ වලාකුළු මගේ වෙලාවට වලාකුළු යන්නේ ගොඩබිම දෙසට. ඒතර වලාකුළු ඇතුළට මම ගත්ත මගේ නෞකා ටික. ඒක වර සුයිසයිඩ් නැත්නම් මලාගෙන මරන මෙහෙමක් තමයි තියෙන්නේ. මට මතක හොඳට මතකයි. ඉතින් මම කිව්වා බොහොම ස්තුතියි දැන් මස්සක් කියලා. යටින් ගින්දර දාලා මූ උඩට තියලා බයින්ඩින් තියලා බැඳලා පණ පිටු. ඒ යටින් ගින්දර දාලා. උන් එහෙම දසවද දීලා මේ අපේ කොල්ලෝ මැරුවේ. කැප්ටන් ශානක රත්නායක කියනවා අල්බෙරින්දාරට මට කියනවා සර් මේ රන්ජිත්ගේ මල්ලිට වැදුනා. මම ඉන්න තැන අමතක වෙනවා මට. මම දැන් ඉන්නේ ත්‍රස්තවාදීත් එක්ක ගැටුමක කියලා මට අමතක කරනවා සල්ලි. මම දැන් දුවනවා. කෑ ගහනවා මට යන්න එපා යන්න. මට මෙහෙම මාධ්‍ය මෙහෙම නොහැක්කක් නොමැති වග ලොවටම කියමින් පෙම්බදී විජාතියට ලයෙහි හුවා රකිමින්